රයිට් ඔන්න අපි අද මේ YouTube වැසියන්ට ගෙනාවා ප්‍රස්ථාර පාඩම ආයමත් කටපාඩමෙන් නෙවෙයි කෙලින්ම ඇඟට දැනෙන කියලා දෙන්න හදන්නේ මතක හිටින එකයි දැනෙන එකයි දෙකක් ඒ නිසා දැනෙන්න ඉගෙන ගන්න ඕන පිටර හැමදේම අපිට මතක හිටින්නේ බලෙන් මතක කරගන්න බෑ දැනෙන්න ඕන ඒ නිසා ප්‍රස්ථාර පාඩම අකුරක් නෑර බිඳුව ඉඳන් කියන්නේ අහංගින්නයි තියෙන්නේ පාඩම ප්‍රස්ථාර අහගන්නමයි කතාව දැන් මෙහිමයි ඔය ප්‍රස්ථාර කියන පාඩම පටන් ගන්න කලින් මට ඉන්නව යාළුවෙක් කියලා දෙන්න. තමයි ගණිතයේ පට්ට වැදගත් කෙනෙක් සංඛ්‍යා රේඛාව. පොඩි කාලේ නම් දන්නවා මෙන්න ඉන්නවා සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාවේ මධ්‍ය හරිමැද බිඳුව ඉන්නවා. බිඳුවෙන් දකුණු පැත්තට යන්න අගේ එක වැඩි වෙන හින්දා අපි කියනකට ධන කට්ටිය ධන 1 ධන 2. ඇයි එක වැඩි වෙනවනේ ඒක එකතු වෙනවා ධන 2 ධන 1 එහෙම යන්නේ. බිඳුවේ පස්සේ එන්න අඩු වෙන නිසා එක අපි කියනවා අඩු කිරීම 1 අඩු කිරීම 2 අඩු කිරීම 3 ඍණ සංඛ්‍යා බිහි වෙනවා. නම් බිඳුවෙන් දකුණට ඉස්සරහට යන්න එක වැඩි වෙන හින්දා වැඩිවීමක් ධන ඒ නිසා ධන වෙනවා පස්සට යන්න අඩුවීමක් නිසා ඍණ වෙනවා. එහෙනම් සංඛ්‍යා රේඛාවේ බිඳුවෙන් දකුණු පැත්ත කට්ටිය ධනයි වම් පැත්ත කට්ටිය ඍණයි. එතකොට මේ වගේ සංඛ්‍යා රේඛා දෙකක් බිඳුව හරහා සංඛ්‍යා රේඛා දෙකක් බිඳුව හරහා ලම්බකව ඡේදනය වීමෙන් සංඛ්‍යා රේඛා දෙකක් බිඳුව හරහා ලම්බකව ඡේදනය වීමෙන් සෑදෙන්නා වූ තලයට අපි කියනවා ඛණ්ඩාංක තලය. එහෙනම් මේ ප්‍රස්ථාර පාඩම ඉගෙන ගන්න කලින් ඛණ්ඩාංක තලය ඉගෙන ගන්න ඕන. එහෙනම් ඛණ්ඩාංක තලයක් නිර්මාණය වෙන්නේ සංඛ්‍යා රේඛා දෙකකින්. මේ සංඛ්‍යා රේඛා දෙකක් බිඳුව හරහා ලම්බකව ඡේදනය වීමෙන් ඛණ්ඩාංක තලය නිර්මාණය වේ. ආයෙත් මෙතන මේ බිඳුව හරහා ගැපෙන ලම්බකව. ඒතර මේ කෝණයත් අංශක 90 ලම්බකයේ අංශක 90යි කියන එක. ලම්බකය කියන්නේ කැපෙන කෝණය 90ක් කියන එක. මොකද වෙන්නේ? දැන් බිඳුව හරහා කැපිලා ගියන් පස්සේ මේ ඉන්නේ බිඳුවෙන් ඉදිරියේ කට්ටිය මේ ඉන්නේ පසුපස කට්ටිය. මම කිව්වා ඉදිරියට යනවා නම් බිඳුවෙන් ඉදිරියට නම් ධන එක වැඩි වෙනවා. ආපස්සට යනවා එක අඩු වෙනවා. මොකද වෙන්නේ? ධන 1 ධන 2 ධන 3 එක වැඩි වෙනවා ආපස්සට යද්දී අඩු වෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3. ඔන්නෝම සංඛ්‍යා රේඛා දෙකක් බිඳුව හරහා ලම්බකව ඡේදනය වීමෙන් සෑදෙන්නා වූ තලය ඛණ්ඩාංක තලය නම් වේ. එතකොට මෙන්න මේ සංඛ්‍යා රේඛාවෙත් හරිමැද ඉන්නෝ බිඳුව. අහගන්න මං කියන්නේ. මේ සංඛ්‍යා රේඛාවෙත් හරිමැද ඉන්නව බිඳුව. මේ සංඛ්‍යා රේඛාවෙත් හරිමැද ඉන්නව බිඳුව. එහෙනම් මෙම සංඛ්‍යා රේඛා දෙක ලම්බකව ඡේදනය වෙන මෙන්න මේ ස්ථානේ වන් ඡේදනය කැපෙනවා කියන එක. දැන් සංඛ්‍යා රේඛා දෙක අංශක 90න් කැපෙන මෙන්න මේ හරිමැද ලක්ෂයේ බිඳුව ඉන්නෝ. ඇයි? සංඛ්‍යා රේඛා දෙකක් ඉන්නවනේ. එහෙනම් බිඳු දෙකක් ඉන්නවා. කාරණාව පැහැදිලි. එතකොට මේ ඉන්නෙත් සංඛ්‍යා රේඛාවක් මේ ඉන්නෙත් සංඛ්‍යා රේඛාවක්. රෙන් දෙකස්ලම් ගණිතඥයා කියනවා මෙන්න මේගේ සංඛ්‍යා රේඛා දෙකක් ලම්බකව ඡේදනය වුණයින් පස්සේ ඇල අතට හේවත් තිරස් අතර අදින සංඛ්‍යා රේඛාව x අක්ෂය මොන අක්ෂයද x අක්ෂය කියලත් මෙන්න මේ තිරස් අතර හේවත් කෙලින් අතර අදින රේඛාව y අක්ෂය ලෙසත් නම් කරනවා. එක්සෑම් එකේදී විභාගයේදී මෙන්න මේ ධන ඍණ සංඛ්‍යා ටික නිවැරදිව දාලා x අක්ෂය y අක්ෂය දානකොට ලකුණු හම්බ වෙනවා. ඒ නිසා මේවා නිවැරදිව ඉගෙන ගන්න ඕන. එහෙනම් මේ ප්‍රස්ථාර පාඩමට යන්න කලින් ඛණ්ඩාංක තලය ඉගෙන ගන්න ඕන. දැන් දන්නෝ ඛණ්ඩාංක තලය කියන්නේ මොකක්ද කියලා. ඛණ්ඩාංක තලය කියන්නේ සංඛ්‍යා රේඛා දෙකක් ලම්බකව ඡේදනය වීම සෑදෙනා වූ තලය. දැන් මොකද ප්‍රස්ථාරයක් කියන්නේ? ප්‍රස්ථාරයක් කියන්නේ මේ වගේ ඛණ්ඩාංක තලයක අප විසින් නැදී ඕනෑම රේඛාවක්. ප්‍රස්ථාරයක් කියනු ඛණ්ඩාංක තලයක අප විසින් නැදී ඕනෑම රේඛාවක්. මේ ඛණ්ඩාංක තලයේ උඩ හාවෙක් ඇන්දත් උත් ප්‍රස්ථාරයක්. හරිද? ඛණ්ඩාංක තලයේ ඉරක් ගැහුවත් ඒත් ප්‍රස්ථාරයක්. නිකන් මෙහෙම වක්‍රයක් ගැහුවත් ඒත් ප්‍රස්ථාරයක්. දැන් මේ ඛණ්ඩාංක තලයක අප විසින් ඇදී ඕනෑම රේඛාවක් ප්‍රස්ථාරයක් නම් වේ. එහෙනම් ප්‍රස්ථාරයක් පවතින නම් ඛණ්ඩාංක තලයක් තියෙන්න ඕන. ඛණ්ඩාංක තල නැත්තම් ප්‍රස්ථාර නැහැ. හරිනේ? එහෙනම් මේ ප්‍රස්ථාරයක් කියන්නේ ඔය වගේ ඛණ්ඩාංක තලයක අප විසින් අඳින ඕනෑම රේඛාවක්. රයිට්. ඊට පස්සේ දැන් තව දෙයක්. දැන් මං කිව්වා මේ x නික තිරස් අතර ඇන්දෙත් සංඛ්‍යා රේඛාවක්
තිරස් අතර ඇන්දෙත් සංඛ්‍යා රේඛාවක්. එතකොට ඇල අතර හේවත් තිරස් අතර ඉන්නවා x අක්ෂය, මෙතන ඉන්නවා y අක්ෂය. එතකොට මෙන්න මේ ඇල අතට ඉන්න සංඛ්‍යා රේඛාවෙත් කෙලින් අතර ඉන්න සංඛ්‍යා රේඛාවෙත් සංඛ්‍යා ඉන්නවනේ. ඔය එතකොට මේ දෙකම පොදු එක්කෙනා කණ්ඩාංක තලයේනේ. ඔය කණ්ඩාංක තලයේ x රේඛාව මතත් y රේඛාව මතත් අගයන් ඉන්නවා. සංඛ්‍යා ඉන්නවා. අන්න එහෙම කණ්ඩාංක තලයේ x රේඛාවේ සහ y රේඛාවේ සිට නගයන් කණ්ඩාංක නම් වේ. මොන අංකද? කණ්ඩාංක නම් වේ. එතකොට x රේඛාවේ සහ y රේඛාවේ අඩංගු සංඛ්‍යා එම කණ්ඩාංක තලයේ කණ්ඩාංක නම් වේ. එතකොට කණ්ඩාංකයක් මාක් කිරීමේදී කණ්ඩාංකයක් ලකුණු කිරීමේදී පළමුව x ලකුණු කොට දෙවනුව y ලකුණු. ඒක නීතියක්. කණ්ඩාංක තලයක අගයන් ලකුණු කිරීමේදී පළමුව x අගය ලකුණු කොට දෙවනුව ඊට අදාළ y ලකුණු කරයි. උදාහරණයක් බලමු. මේකම මම කියලා දෙන්නම්. දැන් මට ඕන මේ කණ්ඩාංක තලයේ a කියන එක්කෙනා ලකුණු කරන්න ඕන. එයාගේ කණ්ඩාංක වෙන්නේ 1යි 2යි. මොකද මේ කතාව? මම කිව්ව කණ්ඩාංක ලකුණු කිරීමේදී පළමුව x අගය ලකුණු කර දෙවනුව ඊට අදාළ y. මේ කණ්ඩාංක දෙකක් දුන්නොත් එකට ඉන්නේ x දෙකට ඉන්නේ y. එහෙනම් මේ ඉන්නේ x මේ ඉන්නේ y. පළමුව nx දෙකට එන්නේ y. දැන් අපිට කියන්නේ x කියන එක එකක් වෙද්දී y ධන දෙකක් දක්වා උඩ යනවා කියන එක. මෙන්න ඉන්න x ගේ x ගේ එකේ ඉඳන් y ධන දෙක දක්වා y හොයාගෙන යනවා. අන්න එතන ඉන්නවා a නම් කණ්ඩාංකය. දැන් මෙහෙම කියනවා. මට b නම් යාළුවෙක් ඉන්නවා ඍණ 1 ඍණ 2. දැන් මේ නොකිය මොකද කියන්නේ? මෙන්න මේ කණ්ඩාංක තලයේ ඍණ 1යි ඍණ 2යි ගාව b ලකුණු කරපන් කියලා. එහෙනම් මොකද වෙන්නේ? තර්කය මොකද්ද? කණ්ඩාංක තලයක කණ්ඩාංක ලකුණු කිරීමේදී පළමුව x අගය දෙවනුව ඊට අදාළ y අගය. x මං ගන්නේ මුලින් ඉන්නේ x දෙකට ඉන්නේ y. එහෙනම් මේ x කියන එක්කෙනා ඍණ එකක් වෙද්දී y යන්නේ ඍණ දෙක පැත්තටලු. එහෙනම් x කියන එක්කෙනා ඍණ එකේදී y ඍණ දෙකක් දක්වා පහළ බහිනවා. අන්න එතන අපිට b නම් ලක්ෂය ලකුණු ගන්න පුළුවන්. ඔන්නෝමයි කණ්ඩාංක තලයේ කණ්ඩාංක ලකුණු කරන්නේ. එහෙනම් මං කිව්වා කණ්ඩාංක තලයේ කඳින ඕන රේඛාවක් ප්‍රස්ථාරයක් සහ කණ්ඩාංක තලයේ x අක්ෂයේ y අක්ෂයේ ඉන්න අගයන් කණ්ඩාංක කියලා කිව්වා. ඒතර කණ්ඩාංක මා කිරීමේදී පළමුව x අගය ලකුණු කර දෙවනුව y අගය ලකුණු කරනු ලබයි. හරි? රයිට්. රයිට්. ඊගාව කතාව. අපි ඊළඟ කතාව තමයි දැන් ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියලා දන්නෝ, කණ්ඩාංකයක් දන්නෝ, කණ්ඩාංක තලයක් දන්නෝ, කණ්ඩාංක ලකුණු කිරීමක් දන්නෝ. දැන් එතෙන් සිට බලා ගන්න. දැන් මෙහෙමයි. දැන් මේ ප්‍රස්ථාර පාඩමේදී අපට තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රස්ථාර වර්ග ඉගෙන ගන්න. හරිද? එතකොට මේ ප්‍රස්ථාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. එකක් තමයි ඒකජ ප්‍රස්ථාර, දෙවෙනි යාළුවා තමයි මේ වර්ගජ ප්‍රස්ථාර. දැන් කොහොමද මේ ඒකජ ප්‍රස්ථාරයි වර්ගජ ප්‍රස්ථාරයි නිර්මාණය වෙන්නේ? මේ ඒකජ ප්‍රස්ථාර වලට තනමක් කියනවා සරල රේඛීය ප්‍රස්ථාර. මොන රේඛීයද? සරල රේඛීය ප්‍රස්ථාර. මෙයාට දාගෙන අපි පරාවලාකාර ප්‍රස්ථාර, පරාවල ප්‍රස්ථාර. එහෙනම් ප්‍රස්ථාර වර්ග දෙකයි. එකක් තමයි ඒකජ ප්‍රස්ථාර, අනිත් එක්කෙනා වර්ගජ ප්‍රස්ථාර. ඒකජ ප්‍රස්ථාරත් ආයමත් කොටස් දෙකයි. එකක් තමයි මේ y සමානයි mx හැඩය, අනිත් එක්කෙනා තමයි y සමානයි mx ධන c හැඩය. දැන් මේවා නිවැරදිව ඉගෙන ගන්න ඕන. දැන් මෙන්න කතාව. ප්‍රස්ථාර වර්ග දෙකයි ඒකජයි වර්ගජයි. ඒකජ කොටස් දෙකයි y සමානයි mx හැඩය, අනිත් එක්කෙනා y සමානයි mx ධන c හැඩය. වර්ගජත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙන. එකක් තමයි y සමානයි ax වර්ගය, අනිත් එක්කෙනා y සමානයි ax වර්ග ධන bx ධන c හැඩය. පොඩ්ඩක් මේ හරියෙන් ලියමු. අපේ නැති වෙලක් තමයි ඔයාලට. y සමානයි ax වර්ග ධන bx ධන c හැඩය. දැන් මෙහෙමයි. කොහොමද මේ ඒකජ හේවත් මේ සරල රේඛීය ප්‍රස්ථාරයි වර්ගජ හේවත් පරාවල ප්‍රස්ථාරය හැදෙන්නේ? මත් යන්න සමීකරණ පාඩමට. මතකද ඔයාලට උගන්වන සමීකරණ පාඩමේ එක තැනකදී ඒකජ සමීකරණයි වර්ගජ සමීකරණයි. මෙන්න මෙහෙම කියනවා. මම නිකන් ලියන්නම්කෝ ඒකජ සමීකරණයක් මෙහෙම y සමානයි 2x ධන 1 කියලා. ඒක දෙන්නේ කොහොමද?
නොදන්නා පදයේ දර්ශකය හෙවත් බලය එකයි නම් ඒව ඒකජ සමීකරණ. එහෙනම් මේන්න ඒකජ සමීකරණයක්. ඔන්න ඔය ඒකජ සමීකරණයේ x ට යම් අගයක් දැම්මම y ට උත්තරයක් එනවනේ. හිතන්න දානවා x ට ඔයා 2 දෙවරක් 2 4යි මේකයි 5යි. x ට ඔයා 2 දැම්මොත් y ට එනවා 5ක්. ඔන්න x ට බිඳුව දාන්න. x ට බිඳුව දැම්මොත් y ට එනවා දෙවරක් බිඳුවයි 1යි අන්න 1යි. ඒ කියන්නේ ඔයා ඔය වගේ ඒකජ සමීකරණයක x ට යම් අගයක් දාදී ඊට දාලා y අගයක් එනවා නේද? මෙන්න මෙහෙම ඒකජ සමීකරණයක x ට යම් අගයක් දුන්නම y ට ඊට දාලා අගයක් ලැබෙනවා. මේ x ට යම් අගයක් දීමේදී එය විසින් y ට තවත් අගයක් දෙනවා. ඔන්න ඔහොම xy අගයන් ටික මේ වගේ ඛණ්ඩාංක තලයක ඇඳයින් පස්සේ මාර වැඩේ වෙන්නේ හරියටම සරල රේඛාවක් එන්නේ ඔයා කරාම. මං කිව්වා ඒකජ සමීකරණවල x ට යම් අගයක් දාද්දි අනිවාර්යෙන් ඌට දාලා y අගයක් එනවා. x ට 2 දැම්මොත් y ට එනවා 5ක්. x ට 0 දැම්මොත් y ට 1ක් එනවා. අන්න එහෙම සරල රේඛී ඒකජ සමීකරණයක x ට යම් අගයක් දාද්දි ඔටෝම y එනවා. ඔන්න ඔහම ඒ එන අගයන් ටික මේ වගේ ඛණ්ඩාංක තලයක ලකුණු කරලා ඒ ලකුණු ටික යා කරායින් පස්සේ මාර වැඩේ නිතරම එන්නේ මේ සරල රේඛාවක්. ඒ නිසා මේකට අපි සරල රේඛීය ප්‍රස්ථාර කියලා කියන්නේ. එතකොට එහෙනම් මේක තමයි හිතන්න පුළුවන්. සමීකරණ පාඩමේ සමීකරණ වර්ග දෙකක් තියෙනවා. ඒකජයි වර්ගජයි. එහෙනම් අනිත් එකම වර්ග සමීකරණ y සමානයි නිකන් 2x වර්ග ධන 3 වගේ. මේ දැන් වර්ග සමීකරණයක්. වර්ග සමීකරණෙත් x ආවයි දෙන්නෙක් ඉන්නවා. එයා x ට ඕන නම් කැමති එකක් දාන්න. x එක දාන්නකෝ. 1 වර්ගයේ ඉතින් එක් වරක් එකනේ 1යි. එයා දෙකෙන් උනනහම 2යි 2යි 3යි අන්න y 5ක් වෙනවා. අන්න x ට යම් අගයක් දෙද්දි y තවත් අගයක් දෙනවා. ඔන්න ඔහොම වර්ග සමීකරණයක x ට යම් අගයක් දෙද්දි y ට තවත් උත්තරයක් එනවා. අන්නේ ටික ඛණ්ඩාංක තලේ ලකුණු කරන් පස්සේ ඒක දෙන්නේ පරාවල හැඩයක්. ඒ හැඩේ මම තා ටිකකින් කියන්න. පරාවල හැඩේ නිකන් මෙන්න මේ වගේ හැඩයක්. ඔන්න ඔය වගේ හැඩ පරාවල. ඔකයි ප්‍රස්ථාර නිර්මාණය නෙමෙයි නම් ප්‍රස්ථාර කියන දේ නිර්මාණය උනේ ගොඩක් ඔය සමීකරණ වලින්. හරිද? සමීකරණ වල විසඳුම් පා ප්‍රස්ථාරයෙන් හොයන්න හැකි. ඒ වලට මේ ඔයාලා වයස දී නැහැ. උසස් පෙළද තියෙනවා. දැන් ඔයාලට ඒව නැහැ. එතකොට එහෙනම් අනිවාර්යෙන්ම ඒකජ ප්‍රස්ථාර කියලා කියන්නේ සරල රේඛීය ප්‍රස්ථාර වෙනවා. ඒකට හේතුවත් මම ඔයාලට කිව්වා 9 අවසදී ඔයාලට ඕව ඇදලත් පෙන්වනවා. දැන් මම දැන් කියන්නේ නැහැ. හරිනේ රයිට්. දැන් මයි කතාව. එතකොට ඒකජ ප්‍රස්ථාරත් ආයමත් වර්ග දෙකක් තියෙන. එකක් තමයි y සමානයි mx අනිත් එක්කෙනා y සමානයි mx දාන c. මොකද්ද ඔය දෙකේ වෙනස? එන්න මේ පැත්තට. දැන් මෙහෙම මම කියවනේ ඒකජ එකෙන් අනිවාර්ය සරල රේඛාවක් එන්නේ කියලා. මොකද්ද y සමානයි mx ගේ හැඩය මොකද්ද ms දාන c හැඩය? බා y සමානයි mx කියලා කියන්නේ අප විසින් ඛණ්ඩාංක තලය මත ඇඳී ඕනෙම සරල රේඛාවක්. ඒ කියන්නේ ඒකද ප්‍රස්ථාරයක්. බිඳුව හරහා හේවත් මූල ලක්ෂය හරහා. බිඳුව හරහා හේවත් මූල ලක්ෂය හරහා මේ බිඳුව හරහා හේවත් මූල ලක්ෂය හරහා මේ බිඳුව හරහා. අන්නොම බිඳුව හරහා ගමන් කරේ නම් බිඳුව හරහා ගමන් ගන්නා ඕනෑම සමීකරණයක හැඩය y සමානයි mx ආකාරයිලු. නෝට කියන්න ගන්න ඕනේ. y සමානයි 2x. ඇඳ දින්න ඕනේ නැහැ. කෙලින්ම කියන්නේ නැහැ. මූ යන්නේ කෙලින්ම බිඳුව හරහා රේඛාවක් කියන්නේ. බිඳුව හරහා යන රේඛාවක්. එහෙනම් y සමානයි 3x. ඇඳ දින්න ඕනේ නැහැ. කෙලින්ම කියන්නේ හැකි. mx නේ y සමානයි mx හැඩයනේ. mx හැඩයේ ඉන්න ඕනේ කියන්නේ මොකද්ද? බිඳුව හරහා. එහෙනම් සරල රේඛාවක් බිඳුව හරහා ගමන් කරයි නම් එවැනි ප්‍රස්ථාර y සමානයි mx හැඩයේ ප්‍රස්ථාරය. නම් මේකේ තර්කය මොකද්ද? මූල ලක්ෂය හරහා ගමන් කරයි. මූල ලක්ෂය හරහා ගමන් කරයි. right ගමන් කරයි. ඒක තේරුණා. එහෙනම් දැන් කියන්නේ කි y සමානයි mx ධන c කියන්නේ මොකක්ද කියලා. y සමානයි mx ධන c කියලා කියන්නේ බිඳුව හරහා නැතුව වෙනත් ඕනෑම තැනකින් ගමන් ගන්නා ප්‍රස්ථාර y සමානයි mx ධන c ප්‍රස්ථාරය කියලා කියනවා. එහෙනම් y සමානයි mx කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන ඒවා. y සමාන ms ධන c කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් නොකරන ඒවා. එහෙනම් මේක තමයි කියන්නේ හැකි මේ y සමාන ms ධන c කියලා කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් නොකරයි. මේ පට්ටයිනේ බං. හරියට ඉගෙන ගන්න ඕන. ඔයා නිකමට නිකන් බලන්න මේ. ඔයා y සමානයි නිකන් 2x ධන එක ගන්නකෝ. and then කෙනෙක්ම කියන්නේ නැහැ මේ. මෙයා නිකන් y සමානයි mx ධන
සියහඩේ එක්කෙනෙක්. කතා දෙයක් නෑ කෙලින්ම කියන්න හැකි ඔයාලට. මෙයා අදත් බල බල ඉන්න ඕනේ නෑ. මෙයා කිව්ව මුල්ලක්සර මේ මුල්ලක්සර යන්නේ නෑ. මෙතන යන්නේ. හා කතාව මගේ. ඒතර මේ ඔයාලට ඇඳලා පෙන්නන්න ඇඳලා ඔප්පු කළ වෙනවා මේ අවස්ථාවේ. හරිද? මම දැන් ඉන්නේ නැහැ. ඔයාලට මේ පැහැදිලි කිරීම කරන්න යන්නේ. හා ඊට පස්සේ y සමානයි මේ එන්න වර්ග ප්‍රස්තාර වලට. පුතා මේ ඔය මං කිව්වනේ වර්ග සමීකරණ තමයි හදන්නේ කියලා. එතකොට ඔය පරාවල ප්‍රස්ථාරය හැදෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්නට කියන පරාවල කියලා. එතකොට y සමානයි ax වර්ගයේදී වෙන්නේ හරියටම මෙන්න මේ x රේඛාවේ බිඳුව මත තමයි පරාවලය ඇඳෙන්නේ. ඒක පොඩ්ඩක් වෙනම ඇදලා පෙන්නන්නම් ඔයාලට. දැන් මං කිව්ව බිඳුව හරහා මේ මෙන්න ඇදලා පෙන්නන්න මේ බිඳුව හරහා ගමන් කරෝතින් අනිවා ai y සමානයි mx හැඩයේ කෙනෙක් බිඳුව හරහා යන්නේ නැත්නම් කතා දෙකක් නෑ. ඌ බිඳුව හරහා යන්නේ නැත්නම් අනිවාර්යෙන් ඌ y සමානයි mx යන c හැඩයේ කෙනෙක්. හා දැන් බලන්නමයි කතාව. මේ ඔයාලට තේරුම් ගන්න කියන්නේ පරාවල ප්‍රස්ථාර. පුතා පරාවලේ හැඩය මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම එකක්. එතකොට මෙන්න මම ගන්නවා කණ්ඩාංග තලයේ මෙන්න y අක්ෂය මෙන්න x අක්ෂය. බබා y සමානයි ax වර්ග කියලා කියන්නේ අපෑන්ති පරාවලය මෙන්න මේ මූල ලක්ෂය හේවත් බිඳුව මත පවතින පරාවල ප්‍රස්ථාරයි. බිඳුව මත පවතින පරාවල ප්‍රස්ථාර. එහෙනම් මෙන්න මේ වගේ හැඩයේ ඕනෙම කෙනෙක් y සමානයි ax වර්ගය ගන්නවා. අහන්න මම කියන්නේ y සමානයි 2x වර්ගය. අනිවාර්යෙන් x රේඛාව උඩ බිඳුව හරහා තමයි යන්නේ. x රේඛාවේ බිඳුව හරහා යන්නේ. ඊට පස්සේ මේ y සමානයි 3x වර්ගය. ඒත් එහෙමයි. x රේඛාව මත බිඳුව හරහා යන්නේ. කාරණා පැහැදිලි. ආදාද බල බල ඉන්න ඕනේ. නමුත් දැන් අදිනවා මේ ටිකින් ගණන් හදද්දී දැන් මම මේවට හැදින්වීම කරන්නේ. එහෙනම් y සමානයි ax වර්ග දන bx දන c කියලා කියන්නේ බිඳුව හරහා නැතුව වෙන ඕනේ යහකින් යන පරාවලයක්. මෙයා මෙහෙම ඉන්නත් පුළුවන් මේ. කොහොම ඉන්නත් පුළුවන්. ඒතර එන්නේ ඍණ ax වර්ගය ඍණ වෙලා. මේ ඍණ පැත්තේ මේ කොහොම ඉන්න පුළුවන්. මේ දින y සමානයි ax වර්ග ධන bx ධන c. ඉතින් උන්න ප්‍රස්ථාරවල හැඳින්වීම කරා. දැන් ටක් ගාලා පෙරේකීය ප්‍රස්ථාරවල ලක්ෂණ ටික ඉගෙන ගමු. පරාවල ප්‍රස්ථාරවල ලක්ෂණ ටික ඉගෙන ගනිමු. right ha එන දැන් ටක් ගාලා රේඛීය ප්‍රස්ථාරවල ලක්ෂණ ටික ඉගෙන ගන්න. දැන් මම කෝ බිඳුව හරහා රේඛාවක් ගියොත් y සමානයි mx නැත්නම් mx තන c. දැන් කවුද අපි දන්නවා xy නම් දන්නවා xy කියලා කියන්නේ කණ්ඩායම තලයේ නගයන් වලටනේ. කවුද m කියන්නේ කවුද c කියන්නේ කියන්නේ. හොඳට අහගන්න කතාව. ඔය පුතා m කියලා කියන්නේ අනුක්‍රමණයට. m කියලා කියන්නේ මොන ක්‍රමණයද? අනුක්‍රමණය. m කියලා කියන්නේ අනුක්‍රමණය. m කියලා කියන්නේ අනුක්‍රමණය. එතකොට මොකද්ද අනුක්‍රමණය කියන්නේ? හොඳට අහන්න මම කියන කතාව. අනුක්‍රමණය කියලා කියන්නේ අප විසින් ඇති මෙන්න මේ රේඛාව තියෙන්නේ. අප විසින් ඇති සරල රේඛාව. ඒ සරල රේඛාව x අක්ෂයේ ධන දිශාවත් එක්ක. ඔයාලට මතකද මම කිව්වා බිඳුවෙන් දකුණු පැත්තේ කට්ටිය x ගේ ධන දිශාව වම් පැත්තට එන දිශාව. එහෙනම් පුතා අනුක්‍රමණය කියලා කියන්නේ අප ඇති සරල රේඛාව x රේඛාව හෙවත් x අක්ෂයේ ධන දිශාවත් සමග මෙයා ධන දිශාවත් එක්ක වම් පැත්තට හදන කෝණය. මට කියන්නේ මෙන්න ධන දිශාවේ ඉන්නවා. වම කියන්නේ මේ පැත්තරනේ. මෙහෙ දකුණ, මෙහෙ වම. එහෙනම් x අක්ෂයත් එක්ක වම් පැත්තට හදන කෝණයට අපි කියනවා අනුක්‍රමණය කියලා. එහෙනම් මතක තියාගන්න අනුක්‍රමණය කියලා කියන්නේ අප විසින් ඇඳි රේඛාව x අක්ෂයේ ධන දිශාව සමග ධන දිශාවත් එක්ක වාමාවර්තව හේවත් වම් පැත්තට හදන කෝණය. හරිද? එතකොට මේක ත්‍රිකෝණමිතියෙන් දැන් ඔප්පු කරන කොලාසට පාඩම් දෙන ත්‍රිකෝණමිතිය කියලා. ඇත්තම වාක්‍යය තමයි x අක්ෂයේ ධන දිශාවත් සමග වාමාවර්තව සාදන්නා වූ කෝණේ tan නගය. දැන් tan කිව්වොත් තේරෙන්නේ නැහනේ. sin cos tan කියලා වෙනම ත්‍රිකෝණමිතිය පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී ඔයාලට මේ ඔප්පු කිරීම නම් ඔයාලට එන්නේ නැහනේ. ඔප්පු කිරීම එන්නේ නැහැ මේ අර්ථයක් විතර කියන්න තියෙන්නේ. නමුත් අයිපාර වැරදි කියයිනේ. ඒක මම හරියටම කිව්වේ. මේක ඔප්පු කිරීම ත්‍රිකෝණමිතියෙන් කරන්නේ. එතකොට මතක තියාගන්න. ඒ y සමාන එහෙනම් අපි දන්නවා m කියන්නේ මොන ක්‍රමණයද? අනුක්‍රමණය. m කියන්නේ අනුක්‍රමණය. කාරණාව පැහැදිලි. අනුක්‍රමණය මොකද්ද? x රේඛාවේ ධන පැත්තේ ඉඳන් වම් පැත්තට ගන්නකොට අපි කියනවා අනුක්‍රමණය කියලා. right හා. ඊට පස්සේ මොකද c කියලා කියන්නේ? හා. පුතා c කියලා කියන්නේ අප විසින් ඇති මේ සරල රේඛාව තියෙන්නේ. ඔන්න ඔය සරල රේඛාව
y රේඛාව කපන දැන ඉන්න අගය. දැන් පුතා මේ ඉන්න x මේ ඉන්න x රේඛාව එහෙනම් මේ තියෙන්නේ මෙන්න මේ රේඛාව x රේඛාව කපන දැන අගය. මේ දෙන x කපන දැන අගය. පුතා c කියලා කියන්නේ මෙන්න මේ අප විසින් ඇති සරල රේඛාව y රේඛාව කපන තැන ඉන්න අගය. මෙයා තමයි c කියලා කියන්නේ. මොකද c කියන්නේ? c කියන්නේ අන්තක්ඛණ්ඩය. මොන ඛණ්ඩයේද? අන්තක්ඛණ්ඩය. එහෙනම් c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. එහෙනම් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ අප විසින් ඇති සරල රේඛාව y රේඛාව කපන තැන ඉන්න අගයට. right. ඒකත් තියෙනවා. එහෙනම් c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. right. අන්තක්ඛණ්ඩය හොයන දෙයක් නැවට කොහොම බලලා ගන්න පුළුවන්. ඊගාවට මෙන්න මේ අනුක්‍රමණය කියන එක. අනුක්‍රමණය කියන එක හොයන්න ක්‍රම දෙකක් ප්‍රස්ථාර වර්ග දෙකට තියෙනවා. ප්‍රස්ථාර වර්ග දෙකට අනුක්‍රමණය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. අනුක්‍රමණය කියන එක සිම්පල් m මගින් සංකේතවත් කරන හින්දා මම m සමානයි කියලා ගන්නම්. ඒ කියන්නේ අනුක්‍රමණය සමානයි කියන එක. මම ගන්න y සමානයි mx වල අනුක්‍රමණය එන්නේ y කියන එක x ගෙන් බෙදුවම. මොකද y අගය x අගයෙන් බෙදුවම අපිට එන්නේ y සමානයි mx හැඩයේ එවුන්ගේ අනුක්‍රමණය. y සමානයි mx හැඩයේ එවුන්ගේ අනුක්‍රමණය. y සමානයි mx ධන c අයගේ අනුක්‍රමණය එන්නේ මතක තියාගන්න y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 ගෙන්. ඒ කියන්නේ y වෙනස බෙදීම x වෙනසෙන් මේක ඔප්පු කරන හැටි ඔයාලට ත්‍රිකෝණමිතිය කියන පාඩම ගන්න ඕන. ඔප්පු කරන්න බෑ මේවා. ඒ නිසා මේ මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න y සමානයි mx හැඩේ උන්ගේ අනුක්‍රමණය එන්නේ y අගය බෙදීම x අගයෙන් mx ධන c එන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 ගෙන්. ඔක තමයි රේඛීය ප්‍රස්ථාරවල හැඳින්වීම සම්පූර්ණ අංග ටික ගන්නවා. දැන් අපි එතනින් එහාට බලමු. හරි හොඳට බලන්න. දැන් ඔන්න අපි ගණන් දෙයක් ගැන වෙන මගේ පළවෙනි ගාන දෙවෙනි ගාන උගන්වපු දේවල් පොඩ්ඩක් මතක් වෙන්න. right. හරි. මම කතාව එන පළවෙනි ගානට. මේ ප්‍රශ්නේ AB සරල රේඛාවේ රෝමලකමෙන් එක අනුක්‍රමණය හොයන්න 2 අන්තක්ඛණ්ඩය හොයන්න 3 සමීකරණය හොයන්න. right. මොකද සමීකරණය කතාවද? ඉන්නකෝ කියලා දෙන්න. කතාව අහගන්න මගේ. AB සරල රේඛාවේ හරිනේ. ඒ ඉඳන් මේ දක්වයි සරල රේඛාවල S පේනවනේ සරල රේඛාවක් තමයි. හරි. අහනවද? අනුක්‍රමණය ඔබා මතක තියාගන්න ඔයාට අනුක්‍රමණය හොයන්නේ කිව්වොතින් ඔයා බලන්න දීපු රේඛාවේ ගමන් මාර්ගය මු කොහෙන් ගිහිවෙගෙද්ද කියලා. හොඳට බලන්න මු හයිට බලවත් මු බිඳුව හරහා යන එක. දැන් මතක් කරනොත් අපිට ගන්නවා බිඳුව හරහා යන එවුන්ගේ බිඳුව හරහා නොයන එවුන්ගේ අනුක්‍රමණය ගන්න ක්‍රම තියෙනවා දෙකක්. එහෙනම් බිඳුව හරහා යන එකාගේ අනුක්‍රමණය කරන කොහොමද අපි? අනුක්‍රමණය සමානයි y අගය x අගයෙන් බෙදලා. එහෙනම් ඔයා යන්නකෝ y අගය. y රේඛාවේ ඉන්න ඕනෙම එක්කෙනෙක් y අගයක්. දැන් මේ y රේඛාවේ ඉන්නේ 3නේ. දාන්න ඉතින් y ගාවට 3. ඊට පස්සේ x කියලා කියන්නේ ඔයා මෙන්න මේ තෝරගත්ත y වල 3 ඉන්නේ. අන්නේ තෝරගත්ත එකාට අදාළ x. එහෙනම් 6ට දාලා x 6නේ. sorry. ඔව් 6නේ. දාන්න x 6. එහෙනම් මේ y ට ආවා 3ක්. එතන x ට ආවා 6ක්. අනුක්‍රමණය කියන 3 බෙදීම 6යි. ඒ 3 දැන් චක්‍රය බලනවා. උඩත් 3 කියන එකක් 3 වල චක්‍රය වෙනවා. 6ත් 3 වල චක්‍රය වෙනවා. බෙදන්න හැකිනේ. 3 6 දෙකම 3ෙන් බෙදනවා. 3ට 3 ඒවා 1යි. 6ට 3 ඒවා 2යි. එහෙනම් අනුක්‍රමණය කීයේ? අනුක්‍රමණය 2ෙන් 1යි. දෙක අන්තක්ඛණ්ඩය. මොකද මම කියදෙන්නේ? අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ අපි අඳපු රේඛාව y කපන තැන අගය. ඔහොම දංග ආවා මෙන්න y රේඛාවේ මූ කපන්නේ y ගේ බිඳුවෙන්. එහෙනම් බබා අන්තක්ඛණ්ඩයවත් c සමානයි බිඳුවයි. c සමානයි බිඳුවයි. අනුක්‍රමණය 2ෙන් 1යි. right. ඒකත් හරි. දැන් කියනවනේ සමීකරණයක් ලියන්නේ කියලා. කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉන්නකෝ.
ඔයාට සමීකරණයක් ලියන්න කිව්වොත් ඔයා බලන්න ඔයාට මේ දීපු ප්‍රස්ථාරය මොන හැඩයේ එක්කනේද? ඒ කියන්නේ බිඳුව හරහා යන එකෙක්ද බිඳුව හරහා නොයන එකෙක්ද කියලා. දැන් මු මොකක් කරා යන එකෙක්ද මු බිඳුව හරහා යන එකක්. හා බලන්න මම කිව්වේ බිඳුව හරහා යන ඕන එකෙක්ගේ සාධාරණ හැඩය y සමානයි mx ආකාරයි. එහෙනම් සාධාරණ සමීකරණේ බිඳුව හරහා යන y සමානයි mx. ඔයා දැන් කරන්න තියෙන ඔය සාධාරණ සමීකරණ ලියන්න. සාධාරණ එක්ක නම් මොකද y සමානයි m x ඊගට කලින් m කෙනෙක් කෙනා හොයාගත්තා m කියන දෙකෙන් එකයි. ඔයාලට තියෙන්නේ ඔය සාධාරණ සමීකරණේ m ගාවට m ගේ උත්තරය දාන්න. දෙකෙන් එකනේ. හා එහෙනම් සමීකරණ දෙකෙන් එකයි x. y සමානයි දෙකෙන් එකයි. ඔසම දෙන්න දාන්න මම මේ y සමානයි mx නේ. m දාපු උත්තරේ කී දෙකෙන් එකයිනේ. හා දාන දෙකෙන් එක. එහෙනම් සමීකරණ වෙන්නේ දෙකෙන් එකයි x. අධික මාත්‍රාවේ තේරුණානේ බං. මාරලී සින් කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් විභාගයට එනවා. අපි යන් ඊළඟ දෙවෙනි ගානට රයිට් බලා ගන්නකෝ. දෙවෙනි ගාන මොකද්ද වෙන්නේ කියලා. දෙවෙනි ගාන තමයි චුට්ටක් කස්ටිකට හොඳට කියලා දෙන්න ඕන. එකම දේ ඉතින් එකම දේ. රයිට්. දෙකම මොකද්ද කියන්නේ? දෙකේ අපිට කියනවා මේ PQ සරල රේඛාවේ. හරි ඉතින් P මෙන්න ඉන්නවා P මෙන්න ඉන්නවා Q සරල රේඛාව වලට ඇස් දෙක පේනවනේ. කියන්න ඕනේ නැහැ ඒක අපි දන්නවා. හරි. මොකද්ද කියන්නේ? කියන්නේ අපිට අන්තක්ඛණ්ඩය හොයන්න. හා මං කියන්නේ අන්තක්ඛණ්ඩය කියන්නේ බං අපි අඳු මේ රේඛාව තියෙන්නේ. ඔය රේඛාව y කපන දෙන්නගේ සාන්ත. ආලමන්ට කියන්නේ මේ y උතනේ මේ ඔන්න ඉන්නවා හෝමාවා y කියන එක මෙතනදී කපනවා. කපන්නේ කීයද? දෙකෙන්. එහෙනම් අන්තක්ඛණ්ඩෙ ගෙඩිය පිටින් ලියන්න හැකි එකට උත්තරේ අන්තක්ඛණෙ c නේ. c සමානයි 2යි. c සමානයි 2යි. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩය 2යි. හා දෙකේ මොකද්ද කියන්නේ? දෙකේ අපිට කියනවා මොන ක්‍රමණයද? අනුක්‍රමණය හොයන්න. දැන් මතක් කරනවා. මතක තියාගන්න අනුක්‍රමණය හොයන්නේ කිව්වොත් බලනවා මේ ප්‍රස්ථාරේ මොන හැඩයකෙද්ද? මොකද mx ගේ අනුක්‍රමණය හොයන්නේ ක්‍රමයකට mx ධන c යන ක්‍රමයකට. දැන් mx ධන c නේ. මේ මොකද මේ බිඳුව හරහා යන්නේ යන රේඛාව. එහෙනම් මෙයා mx ධන c. mx ධන c අනුක්‍රමණය හොයන්නේ මම කලින් කිව්වා. y සමානයි mx ධන c අනුක්‍රමණය එන්නේ අනුක්‍රමණය සමානයි y2 රින y1 බෙදීම x2 රින x1. ඔයගෙන් දැන් කවුද සර් y2 y1 x2 x1? පොදුවේ දන්නෝ yx කියන කවුද? yx කියලා කියන්නේ ඛණ්ඩාංක තලයේ ඉන්න ඛණ්ඩාංකවත් අගයන් වලට. එහෙනම් y2 y1 x1 x2 කොහෙද ඉන්නේ? මෙන්න මේ ඛණ්ඩාංක තලයේ. එහෙනම් ඔන්න මේ ඛණ්ඩාංක තලයෙන් ගානට y1 y2 x1 x2 බේරලා ගන්න වෙනවා. y1 y2 x1 x2 කියන්නේ x අගයන් x අගයන් දෙකකුයි y අගයන් දෙකකුයි ඉන්න එක. ඒ කියන්නේ x1 ට අදාළව y අගයක් ඉන්නවා x2 ට අදාළ y2 අගයක් ඉන්නවා. හරි. අපි එහෙනම් තියෙන්නේ දැන් එහෙනම් අනිවාර්යෙන් xy x1 y1 එක තැනක ඉන්නවා x2 y2 තවත් තැනක ඉන්නවා. එහෙනම් අනිවාර්යෙන් x1 y1 ඉන්න එක තැනක y2 x2 ඉන්න තව තැනක. ඒ නිසා අනිවාර්යෙන් තැන් දෙකක් තෝරගෙන අපිට ඒ තැන් දෙකේ ඛණ්ඩාංක හොයන්න වෙනවා. බලන්න ඛණ්ඩාංක තලයේ මෙන්න මේ තැනයි දෙකලවර දියටි සරල රේඛාවේ දෙකලවර ඛණ්ඩාංක ලියාගමු අපි. උදේ තැන් දෙකක් තියෙනවනේ. එන තැන් නොදන්නා දෙන්නෙක්නේ. x1 y1 x2 y2 දන්නේ නැහැනේ. එයා ගන්නේ ඛණ්ඩාංක තලයෙන්. බලන්න. p ඛණ්ඩාංක වෙනවම q ඛණ්ඩාංක වෙනවම. p කොහොමද? මේ ඛණ්ඩාංක ලකුණු කිරීමේදී පළමුව x අගය ලකුණු කර දෙවනුව y නේ ලකුණු කරන්නේ. ඛණ්ඩාංක ලිවීමේදී පළමුව x අගය ලියා දෙවනුව y ලියන්න ඕන. එහෙනම් මෙන්න මේ p කියන එක හැදෙන්නේ x රේඛාවේ බිඳුවේදී y කීයද? y 2යි. එහෙනම් මෙතන ඉන්නෝ බිඳුවේ 2 ඛණ්ඩාංකය. ඊගාවට මෙතන බලන්න. මෙතන x අගය කීයද? 3යි. y අගය 6යි. එහෙනම් මේ ඛණ්ඩාංක ලිවීමේදී පළමුව x අගය ලියා 3 ලියා දෙවනුව y අගය. එකට ලියන්නේ x දෙකට ලියන්නේ y. right 3 6. දැන් ඔන්න එහෙනම් තැන් දෙමේ අන්න මම කියන්නේ x1 y1 x2 y2 කියලා දෙන්නෙක් නේ. දැන් තැන් දෙකක ඉන්න කට්ටිය. අන්න තැන් දෙක හොයාගත්තා. ඔව් තැන් දෙක එක්කෙනෙක් බිඳුව 2 අනිත් එක්කෙනා 3 6ද. පොඩ්ඩක් ඉන්න. මේ පළවෙනියටම හොයාගත්ත xy හින්දා මෙයා මම නම් කරනවා x1 y1 කියලා. මෙයා දෙකට හොයාගත්ත xy නිසා මෙයා මම නම් කරනවා x2 y2 කියලා. දැන් අර තියෙන්නේ අර උඩ ඉන්න එකාගේ m සමානයි y2 ගාවට y2 ගේ උත්තරේ දාන්න, y1 ගාවට y1 ගේ උත්තරේ දාන්න, x2 ගාවට x2 ගේ උත්තරේ, x1 ගාවට x1 ගේ උත්තරේ. y2 කීයයි? 1 6යි. අඩු කිරීම. y1 කීයේ? y1
y1 දෙක දෙකයි බෙදීම x2 කීයේ x2 3යි දාන 3 x1 කීයේ x1 බිඳුවයි මොකද වෙන්නේ 6න් දෙකක් ගියහම 4යි 3න් බිඳුවක් ගියහම 3න් 4යි ඕන්නම් මිශ්‍ර කරලා තියන්නත් හැකි කොහමද 1යි 3න් 1යි කියලා එහෙම තියන්න හැකි මොකද විෂම භාගයන්නේ මිශ්‍ර කරන මේ භාග දනෝ භාග පුළුවන් කරනවා එහෙනම් අපි අනුක්‍රමණය හුවා 3න් 4යි කියලා ලේසි එහෙනම් අරම y1 y2 x1 x2 කියන කට්ටිය ඉන්නේ තැන් දෙක නිසා තැන් දෙක කණ්ඩායම් කලියාගෙන අපි ඒවට පළවෙනිට හොයාගත්ත කට්ටියට y x1 y1 දීලා දෙවෙනිට ගත්තේ උන්ට x2 y2 දීලා අගේ නලිෂ කරලා උත්තරේ ගන්න ඇති ඊට පස්සේ අවසාන වශයෙන් මොකද අපිට කියන්නේ අන්න සමීකරණය මං කියවන්නේ සමීකරණ ලියන්නේ ඒකෝ බලන්න ගමන් මාර්ග මොකද්ද කියලා බිඳුව හරහාද නැද්ද කියලා බිඳුව හරහා නෙවෙයිනේ බිඳුව හරහා නෙවෙයි නම් උගේ සාධාරණ සමීකරණ ලියන්න සාධාරණ සමීකරණ බිඳුව හරහා යනවා නම් y සමානයි mx යන්නේ නැත්නම් y සමානයි mx ධන c දැන් වල තියෙන්නේ මේකේ m ගාවට m ගේ උත්තරේ m ට කීයක් ආවයි 3න් 4 දාන්න x ධන c ට කීයක් ආවයි 2 එහෙනම් m ට ආපු උත්තරේ m ට දාලා c ට ආපු උත්තරේ c ට දැම්පස්සේ අන්න රේඛාවේ සමීකරණය එනවා එහෙනම් මත තියාගන්න රේඛාවක සමීකරණයක් ලියන්නේ කිව්වොත් මතක තියාගන්න පළමුව m හා c හොයාගෙන m ට ආපු උත්තරේ m ට දාලා c ට ආපු උත්තරේ c ට දාපන් ඉතින් මේ මහ ලොකුට නටන්න ඕන දේවල් නෙවෙයි ඉතින් අපේ රේඛීය ප්‍රස්ථාර සම්පූර්ණ ඉවර වෙනවා රයිට් ඔන්න අපි ඊගා ප්‍රස්ථාර වගේ පරාවලාකාර ප්‍රස්ථාර මේක තමයි ගොඩක් අයට වටින මේක මොකද මේකේ පොඩා රචනා ගානක් එනවා සලක්ෂණයට ඇතුළට ගණන් තියෙනවා හිතා ගන්න කියන්නේ මේ කතාව දැන් මේ පරාවල ප්‍රස්ථාර වලටනේ පුතා වර්ගජ ප්‍රස්ථාර කියලා කියන්නේ මං කිව්වා ඒකජ සමීකරණ වලින් සරල රේඛීය ප්‍රස්ථාර හැදෙනවා වර්ගජ සමීකරණ වලින් වර්ගජ ප්‍රස්ථාර හැදෙනවා එතකොට කොහොමද වර්ගජ ප්‍රස්ථාර හැදෙන්නේ වර්ගජ සමීකරණයේ x ට යම් අගයක් දුන්නම හිතන්නකො x ට දාන්න ඔයා මෙන්න අපි නේ අගයක් දාලා බලමු දැන් මේ වර්ගපද අඩංගු ඕනෑම සමීකරණයක් වර්ගජ සමීකරණයක් මෙතන මේ y සමානයි x වර්ග අඩු කිරීම අතර මෙයත් වර්ගජ සමීකරණයක් තමයි වර්ගපද ඉන්නවනේ එතකොට වර්ගජ සමීකරණයක අරසේම හිතන්නකො ඔයා x ට අගයක් දාන්න මම මෙතනින්ම ගන්නවා මේ x ගන්නට කියනෝනේ මේ තියෙන්නේ x ට ඍණ 3 කියන එක නා දැම්මම එයාට ආපු y අගේ මේ තියෙන්නේ මේ දෙන x කියන එක ගන්නන් පස්සේ එයාට ආපු y අගේ. ඒතර මෙතන xy අගයන් තුලත් වගුවක් මේ තියෙන්නේ. මොකද මං කියවනේ ওই වර්ග සමීකරණයක x ට හිතන්නකො ඔයා දැම්මා කියලා නිකන් එක වගේ අගයක්. එතකොට ඔයා දාන්නකො y තමයි ගන්නවා. x දාන්න එක එකේ වර්ග අඩු කිරීම 4. මොකද y ට අගයක් දැම්මේ නැහැ නේ y තියෙනවා. එකේ වර්ගයේ 1යි 1 අඩු කිරීම 4යි. එකෙන් 4ක් අඩු කරන්න බෑ. 4න් නැග් ගියාම 3යි ඍණ 3යි. ඒ කියන්නේ x ට යම් අගයක් දාද්දි අනිවාර්යෙන්ම ඌට අදාළ y අගයක් එනවනේ. ඕක නිරීක්ෂණය කරයින් පස්සේ ඕනෑම වර්ගජ සමීකරණයක x ට යම් අගයක් දාද්දි ඒ දාන අගයට දාලා y අගයක් එනවා. ඔන්න ඔය x ට යම් අගයක් දාලා ඊට දාලා y අගයන් ටික පෙළගස්සලා ඛණ්ඩාංක තලයේ xy ලක්කන් අඩංගු අක්ෂවල මාක් කරලා අදන හැඩය නිතර වෙන්නේ එක්ක මේ වගේ හැඩයක් එක්ක මේ හැඩයක්. අන්න ඒ නිසා තමයි පරාවලාකාර ප්‍රස්ථාර කියන්නේ. වර්ගජ සමීකරණ වල x ට යම් අගයක් දාදී y අගයක් එනවනේ. අන්නේ xy අගයන් ටික කණ්ඩායම තලයේ මාක් කරලා ඉවරලා ඒ ලක්ෂණ ටික යාකරයන් පස්සේ නිතරම එක්ක මේ වගේ හැඩයක් තමයි එන්නේ එක්ක උඩු අතට එක්ක යටි අතට. ඒක යනට පරාවල ප්‍රස්ථාර කියන්නේ. අපි මොකද ඉගෙන ගමු දැන් මේක ඇඳලා. මේක ප්‍රස්ථාරයක් ඇඳලා දැන් හොඳට පුරුදු වෙන්න ඕන ගැන. දැන් මම ඔයාලට මෙන්න ගෙනාවා ගානක් උදාහරණයක් පරාවල ප්‍රස්ථාර ගැන කියලා දෙන්න පහදා දෙන්න. බලමු කතාව. දැන් මට ඕනේ මෙන්න මේ y සමානයි x වර්ග ඍණ 4 කියන පරාවල හෙවත් වර්ගජ ප්‍රස්ථාර අඳින්න ඕන. එහෙනම් අනිවාර්යෙන් අඳින්න ඕන නම් x සහ y අගයන් ඉන්න එපයි. x සහ y අගයන් ඉන්න ඕන. හැබැයි යම් තැනකදී x අගයක් විතරයි ඉන්නේ y අගයක් නැහැ. එහෙනම් ඔයාලට පළමුව එක y අගයක් ගන්න නැත්නම් අඳින්න බෑ ප්‍රස්ථාරය. තේරෙන්න ඕනේ. ඒක මොකද එක තැනක් හිස්සෙනවනේ. එහෙනම් මට y හොයාගන්න අර කතාව මං කියන්නේ වර්ග සමීකරණයක x යම් අගයක් දුන්නාන් පස්සේ අර දල y අගයක් තියෙනවනේ. එනවට තියෙන ඕකේ x ගාවට x අගය දැම්ම පස්සේ අනිවාර්යයෙන් y අගය එනවා. දැන් මේ
ලියන සමීකරණය මෙයාගේ y සමානයි x වර්ග අඩු කිරීම 4. දැන් වලට ඕනේ x සමානයි බිඳුවක් වෙනකොට y යගේ. එහෙනම් දාන x සමානයි බිඳුව. x සමානයි බිඳුව දැම්මයින් පස්සේ මොකද වෙන්නේ? y ට අගයක් නැතිනම් y එහෙම්ම ඉන්නවා. දානවා බිඳුව. බිඳුවේ වර්ග අඩු කිරීම 4යි. ඉතින් බිඳුව ගුණ කිරීම බිඳුවනේ බං බිඳුවේ වර්ගය කියන්නේ. අඩු කිරීම 4යි. ඉතින් y සමානයි බිඳුව ගුණ කිරීම බිඳුව බිඳුවයි. අඩු කිරීම 4යි. ඉතින් බිඳුවේ 4ක් අඩු කරාම ඍණ 4යි. ඇයි හේතුව ලොක්කාගෙන් පොඩ්ඩ අඩු කරා ලොක්කගේ ලකුණ 4න් බිඳුවක් ගියාම 4යි ලොකු එක 4 ලකුණ ඍණ. එහෙනම් y සමාන ඍණ 4යි. එහෙනම් x කියන එක නා බිඳුවක් වෙද්දි උඩ දාගෙන y 4යි. එහෙනම් දාන්නක් ගාලා y බිඳු ඉස්තරට 4යි කියලා. දැන් ප්‍රස්තාර දෙන්න පුළුවන්. මම ප්‍රස්ථාරයක් කියන්නේ ඛණ්ඩාංක තලයක් මත ඇඳ එක්කෙනෙක් නේ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රස්ථාරයක් අඳින්න ඕන නම් ඛණ්ඩාංක තලයක් ඉන්නම ඕන. දැන් පොඩ්ඩක් මම මෙන්න මේ අපි අර වගුවල් තුන විස්තර පුරවපු අගේ හොයපු ක්‍රමයේ තුන තියෙනවා දාලා ළමයින්ට බලා ගන්න. එතකොට දැන් බලමු එතනින් දැන් මම කියවනේ මෙන්න මේ xy මෙන්න මේ වර්ධන සමීකරණයේ x ට යම් අගයක් දාදි y අගයක් ආවනේ. අන්නේ xy අගයන් ටික අරගෙන ලකුණු කරායින් පස්සේ ඒ හැඩය ඇඳහම නිතරම එන්නේ එක්කෝ මේ හැඩයක් එක්කෝ මේ හැඩයක්. බලමු මොනවද කියලා. x කියන එක්කෙනා ඍණ 3 දී y 5යිනේ. ඒ කියන්නේ x කියන එක්කෙනා ඍණ 3 ඉඳන් y ධන 5 හොයාගෙන යනවා කියන එක. අන්න ධන 5 දක්වා යනවා කියන එක. උස යනවා කියන එක. අන්න ඔහොමයි ඛණ්ඩාංක වලේ ලකුණු වෙන්නේ උක. ඊට පස්සේ දෙවෙනි කාරණා x කියන එක්කෙනා ඍණ 2 දී y ඍණ 3යි. y ඍණ 3යි. මෙන්න x කියන එක්කෙනා ඍණ 2 ඉඳන් y ගේ ඍණ 3 හොයාගෙන යනවා. හොයාගෙන එනවා. අන්න එහෙම. එතනම එයත් හරි. ඊගාවට x කියන එක්කෙනා ඍණ 1 දී y බිඳුවයි. x කියන එක්කෙනා ඍණ 1 දී බාලා පොඩි කේසයක් තියෙනවා. x කියන එක්කෙනා ඍණ 2 දී y බිඳුවයි. x කියන එක්කෙනා ඍණ 2 මගුවේ පොඩි වැරද්දක්. x කියන එක්කෙනා ඍණ 2 දී y බිඳුවයි. පොඩ්ඩක් වගුවේ වර්ධලා ළමයි සමා වෙන්න බිඳුවයි. ඒතර මෙතන තමයි ඍණ 3ක් වෙන්නේ. ඔක ඍණ 1 දී ඍණ 3ක් වෙන්නේ. දෙපැත්ත මාරු වෙලා අපි අතින් සමා වෙන්නේ. ඒතර ඛණ්ඩාංගමේ x කියන එක්කෙනා ඍණ 2 දී පුතා අපි බලන්න. මෙතන ඛණ්ඩාංග වැරද්දක් තියෙන්නේ. x කියන එක්කෙනා ඍණ 2 දී y බිඳුවයි. ඒ කියන්නේ x කියන එක්කෙනා ඍණ 2 දී y කොහෙවත් දින නැහැ බිඳුවේ ඉන්නේ. නම් මෙයා උඩමයි ඉන්නේ. මෙයා උඩමයි ඉන්නේ. ඊගාවට x කියන එක්කෙනා ඍණ 1 දී y ඍණ 3ක් හොයන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 1 ඉඳන් y ඍණ 3ක් හොයන්න යනවා. x කියන එක්කෙනා ඍණ 1 ඉඳන් y ඍණ 3ක් හොයාගෙන එනවා. ඔන්න ඔහොම. එතන ඒ ඛණ්ඩාංකයේ ඉන්නවා. ඊගාවට x කියන එක්කෙනා බිඳුවක් වෙද්දී y ඍණ 4 දක්වා පළ බහිනවා. එහෙනම් බලන්න. මෙන්න ඉන්නව x රේඛාවේ බිඳුවේ ඉඳන් 4ක් දක්වා පහළට බහිනවා. මෙන්න මෙතන ඒ ඛණ්ඩාංකයේ ඉන්නවා. ඊට පස්සේ x කියන එක්කෙනා 1 දී y කියන එක්කෙනා ඍණ 3ක් වෙලා දෙනවා. මෙන්න ඉන්නව x ගේ 1 x ගේ ඉඳන් ධන 1 ඉඳන් ඍණ 3 දක්වා එනවා. ඔය ලකුණක් නැත්තම් ධන හරිය දෙක දන්නවනේ පොඩි කාලේ ඉඳන් එතන මාක් කරා. ඊට පස්සේ දැන් මගේ සමානව බෙදෙන්න නැතුව ළමයි ඒක ඉතර හිතන්න එපා හරිද? මේ එක මේ හරියමයි ගණන් නැත්තම් ඔයාලට සමානව ප්‍රස්ථාරේ එන එකක් නෑනේ. නැත්තම් ඔයාලට අවුල් වෙයිනේ. ඔයාලා ප්‍රස්ථාර කොළයේ අඳින්න ඔයාලට පිළිවෙලට පැහැදිලිව ප්‍රස්ථාරේ එයි හරිද? මේක මම දාගන්නම් මෙතනින් මේක මම දාන්නම් මෙතනින් නැත්තම් ඔයාලට ප්‍රස්ථාරය අවුල් වෙන හින්දා. හරි එහෙනම් ඒතර x කියන එක්කෙනා දෙකේදී y බිඳුවයි. ඒ කියන්නේ x දෙකක් වෙද්දී y කියන එක්කෙනා කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් දෙක උඩම තමයි ඉන්නේ. ඊට x කියන එක්කෙනා තුන් දැන් y 5යි. මෙන්න එනවා x 3 y 5 දක්වා හොයාගෙන යනවා. ඉතින් ඛණ්ඩාංක ලකුණු කිරීම මුල් පාඩමේ මුලදීම කියලා දුන්නා. මම මෙතන කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ අඩුවුල් මුකුත් භාවිත නැතුව පැන්සල පමණක් භාවිතයෙන් අතහුරුවෙන් මෙන්න මේවා ලස්සනට ඔන්නම යා කරගෙන එන්න. මෙතන උල්ලෙට මෙතන රවුම් වෙන්න ඕන. ලස්සනට රවුමට වක්‍රාකාරව නොහෝ පරාවලේ එනවා. ඔන්න පරාවලේ ආවා. බලන්න මම කිව්වේ නේද? වර්ග සමීකරණ x දැම්මම y අගයක් එනවා. ඒ කට්ටිය කණ්ඩායම දැන් මාක් කළ වෙලන් දැන් පස්සේ එක්ක මේ හැඩයක් කියලා. පේනවද? මූලික පුතා අපි කියන්නේ පරාවල ප්‍රස්ථාර කියලා. මොන ප්‍රස්ථාරද? පරාවල ප්‍රස්ථාර කියලා. එහෙනම් හැඩය හොත් පුතාට අපි කියන්නේ පරාවල ප්‍රස්ථාර කියලා. එතකොට මතක තියාගන්න මේ නිකන් මෙතනින් මිනිහෙක් ගමනක් යන පටන් ගත්තොත් එහෙම එන්න නිකන් කන්ද පහළට යන්නේ නේ. පහළට ගිහලා පහළව දණ්ඩ එනවා. ඊට අපි කියන මේ හැඩයට මෙහෙම හැඩෙ මේ පරාවලය යටි අතට આવොත් එහෙම.
පරාවලේ එන්න අගය අඩු වෙනවා. මේ එන්න y අගයන් ටික අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ හැඩය එන්න පහළ බහිනවා. අපි මේකට අවම හැඩයක් කියන මොකද දාගන්න ප්‍රස්ථාරයේ පරාවලාකාර හැඩය මෙහෙම આવොත් අපි උට කියන්නේ අවම හැඩයේ ප්‍රස්ථාරයක්. මොන හැඩයක්ද? අවම හැඩයේ ප්‍රස්ථාරයක් කියලා. මේ මුණින් අතර આવොත් එහෙම මෙහෙම આવොත් එහෙම මෙන්න මේ අතර આવොත් එහෙම මිනිහ කන්ද අන්න බලනකොට මෙන්න කන්දේ බෑම වැඩි වෙනවා. ඒ කියන්නේ අගය වැඩි වෙනවා. අගය වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙනම් එන්න උපරිම යනට යනවා. ඒ කියන්නේ මේක මේ හැඩය උපරිම හැඩයක්. මොන හැඩයක්ද? උපරිම හැඩයක්. right. ඊට පස්සේ මම කො මෙහෙම આવොත් මේක අවම හැඩයක්. මෙහෙම આવොත් එහෙම උපරිම හැඩයක්. හරි. ආගන්න එතනින් එහාට. එහෙනම් මේ අවම හැඩයේ එන්න කන්ද පල්ලෙහා බහිනවා. පහළම ඉන්න තැනට අපි කියනවා පහළම ලක්ෂ්‍යවත් පහළම තැනට අදාළ y අගය. පහළම තැනට අදාළ y අගයට අපි පුතේ අවම අගය. මොන අගයද? අවම අගය. එහෙනම් මේ පහළම තැනට අදාළ කරන අගය අවම අගය. පහළම තැනට අදාළ කරන y අගය පුතා අවම අගය. එහෙනම් මේ එන්න කන්ද පල්ලම කන්ද මුදුන නගිනවා. එහෙනම් මුදුනම තැන ඉන්න තැනට අපි කියනවා උපරිම අගය. ඒවත් උපරිම තැන. එහෙනම් උපරිම තැන ඉන්න අගය වෙන්නේ උපරිම තැන ඉන්න y අගය. ඒ කියන්නේ උපරිම අගය. එහෙනම් මේ කන්ද පහළේවත් අවම හැඩේ ප්‍රස්ථාරේ පල්ලෙහාම පතුලෙම ඉන්න තැනට අදාළ y අගය අවම අගය ලෙසත් කන්ද නගලා උපරිම තැන ඉන්න අගයට අපි උපරිම තැන y අගයට අපි උපරිම අගය කියලා අපි කියනවා. හරිනේ. ඊට පස්සේ මෙන්න මේ වක්‍රාකාර තැන ඔය පරාවල ප්‍රස්ථාරය මම පොඩ්ඩක් මකලා පෙන්නන්න. මෙන්න මේ පරාවල ප්‍රස්ථාරයේ හිතන්නකෝ දැන් මේ පරාවලයක් කියලා. ඔය මේ පරාවල ප්‍රස්ථාරයේ මෙන්න මේ රවුමෙන් නේද ප්‍රස්ථාරය හැරෙන්නේ. ඔන්න ඔය හැරවෙන තැනට අපි කියනවා හැරවුම් ලක්ෂය. මොන ලක්ෂයද? හැරවුම් ලක්ෂය. තානමක් කියනවා වර්තන ලක්ෂය. මොන ලක්ෂයද? වර්තන ලක්ෂය. තානමක් කියනවා ශීර්ෂ ලක්ෂය. ඔය තුනම එකයි. එහෙනම් ප්‍රස්ථාරයේ හැරෙන්නට හැරවුම් ලක්ෂයත් ශීර්ෂ ලක්ෂයත් වර්තන ලක්ෂය කියලා කියනවා. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ මූල. ඔය මූල කියන එක තැනින් තැනට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි පොදුවේ කියන්නේ x රේඛාව අපි අන්ති ප්‍රස්ථාරය මේ පරාවලේ තියෙන්නේ. පරාවල ප්‍රස්ථාරය x රේඛාව කපන තැන ඉන්න කියන තේ මූල කියලා අපි කියන්නේ. ප්‍රස්ථාරය අප අන්ති ප්‍රස්ථාරය x රේඛාව කපන තැන ඉන්න අගයට අපි කියනවා ඒ ප්‍රස්ථාරයේ මූල කියලා. හිතන්නකෝ මෙහෙමද අපි අන්ති ප්‍රස්ථාරය මොකද්ද? y සමානයි x වර්ග ඍණ 4නේ. මේකේ y බිඳුවක් වුණොත් එහෙම x වර්ග ඍණ 4නේ. එහෙනම් මේ y කියන එකේනා බිඳුව රේඛාව මේකනේ. y බිඳුවක් වෙන එක කියන්නේ y බිඳුවක් වෙන රේඛාව මේක. මොකද y බිඳුවක් වෙන x රේඛාව. ඒකේ අපි කියන්නේ ආගන්න මේ y බිඳුවක් වෙන රේඛාව මේකනේ. ඒකයි අපි බිඳුව ආවොත් x රේඛාව කපන තැන අගයන් කියලා කියන්නේ. මෙහෙම આવොත් එහෙම අපිට දීපු ප්‍රස්ථාර සමීකරණය y සමානයි x වර්ග අඩු කිරීම 4නේ. මේකේ y දෙක આવොත් එහෙම 2 සමානයි x වර්ග 4 කියලා. එහෙනම් ඔයා y දෙකක් වන රේඛාව අඳින්න ඕන. y දෙකක් වන රේඛාව අඳින්නකෝ. ඔන්න ඔහම. ඔන්න y දෙකක් වන රේඛාව. මම අදලා වෙන්නන්න. ඔන්න y දෙකක් වන රේඛාව. ඔන්න ඔය y දෙකක් වන රේඛාව ඇඳලා ඔන්න ඔය y සමාන දෙක හෙවත් y දෙකක් වන රේඛාව කැපෙන තැන් දෙකට අදාළ අගයන් තමයි දැන් මූල බවට පත් වෙන්නේ. එහෙනම් මම කියන්නේ තරම අපැන්ති ප්‍රස්ථාරය x රේඛාව කොතන නෙවෙයි. අපැන්ති ප්‍රස්ථාරය ඡේදනය කරන ස්ථාන දෙකේ ඉන්න අගයන් තමයි මූල කියලා කියන්නේ. x විතරක් නෙවෙයි. මොකද එනම් මේ y දෙකක් වුණොත් පුතා දැන් දෙක රේඛාවන් දුත් මෙතන කියන්නේ මොන්නේ මූල වෙන්නේ. ඒ සමග දැනගන්න මූල කියලා කියන්නේ අපේ විසින් ඇති ප්‍රස්ථාරය ස්ථාන දෙකකදී තැන් දෙකකදී කපන තැන් ඉන්නවා නම් අන්නේ තැන් වලින් අගයන් වලට. කාරණා පැහැදිලි. ඉතින් උතනින් අපිට වර්ග ප්‍රස්ථාර සාරාංශයක් මේ කරේ. හරිද? තේරෙන විදිහට කරා. ඉතින් මෙන් උනාට විභාගයට රුකුලක් කරගන්න පුළුවන්. එහෙනම්